ඕවන් අදත් ආදරෙන් පිළිගන්න ඕගොල්ලෝගේ හැමෝම Universal Spoken English YouTube channel එක සඳහා අද අපි එකතු වෙලා ඉන්නේ day to day English verbs හතරවෙනි පාඩමේ. ඉතින් අපි ඉංග්‍රීසියෙන් කතා කරනවා දිනපතා පාවිච්චි කරන ක්‍රියාපද. පාඩම් හතර තමයි මේ අද යන්නේ. වයස් ભેදකින් තොරව මුල සිට සරලව ඉංග්‍රීසි ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න. අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඔගොල්ලොන්ගේ අදහස් අපි වෙත යොමු කරන්න. ඉතින් අපි බලමු අද පාඩම මොකක්ද කියලා. අපි සරලවම ඉංග්‍රීසි ඉගෙන ගන්නේ වචන සහ ඊට අදාළ වාක්‍ය තමයි. දැන් ග්‍රැමර් අපි අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහලා ඉගෙන ගත්තනේ. හැබැයි අපිට ඉගෙන ගන්න පුළුවන් වුණාද? බැරි වුණා නේද? කනට ඇහෙන්න අපි ඉංග්‍රීසි වාක්‍ය රටාවල් පුරුදු කරගන්න ඒ වාක්‍ය නිතර නිතර අපි අහන්න ඕනේ. ඕගොල්ලන්ට මම ආරාධනා කරනවා day to day English verb එකේ playlist එකට ගිහිල්ලා මුලින් ඉඳලා සරලව ඒ වාක්‍ය නිතර නිතර අහුම්කම් දෙන්න. අපේ තවත් වාක්‍ය තියෙනවා, වචන තියෙනවා. ඒ වගේ ප්ලේලිස්ට් කීපයක්ම තියෙනවා Universal Spoken English එකේ. ඔයගොල්ලෝ එකතු වෙන්න, එකතු වෙලා subscribe කරලා comment කරලා අපිත් එක්ක share කරගන්න විස්තර ටික. අපි බලමු අද පළවෙනි පාඩම මොකක්ද කියලා. 31. ඉතින් අපේ අසන්නේ අපේ ශිෂ්‍යයෙක් අපිට දාලා තිබ්බා කමෙන්ට් එකක් මේවා verbs ටික නම් කරන්න කියලා. ඉතින් අපි මේ 31 වෙනි verb එක තමයි ඉගෙන ගන්නේ. buy මිලට ගන්නවා. buy මිලට ගන්නවා. I buy fruits මම පළතුරු මිලදී ගන්නවා. I buy fruits මම පළතුරු මිලදී ගන්නවා. You buy clothes ඔබ ඇඳුම් මිලදී ගන්නවා. You buy clothes ඔබ ඇඳුම් මිලදී ගන්නවා. ඒක අපිට ගන්න කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ කමාන්ඩ් එකක් විදිහට you buy clothes ඔයා ඇඳුම් මිලදී ගන්න කියලා කියන්නත් පුළුවන්. We buy books අපි පොත් මිලදී ගන්නවා. We buy books සමාවෙන්න we buy books අපි පොත් ගන්නවා. පොත් මිලදී ගන්නවා කියලා කියන්නත් පුළුවන්. They buy rice ඔවුන් සහල් මිලදී ගන්නවා. They buy rice ඔවුන් සහල් මිලදී ගන්නවා. Children buy toys ළමයින් සෙල්ලම් බඩු මිලදී ගන්නවා. Children buys toys ළමයි සෙල්ලම් බඩු මිලදී ගන්නවා. 32 sell විකුණනවා. sell විකුණනවා. I sell vegetables මම එළවලු විකුණනවා. I sell vegetables මම එළවලු විකුණනවා. You sell books ඔබ පොත් විකුණනවා. You sell books ඔබ පොත් විකුණනවා. We sell clothes අපි ඇඳුම් විකුණනවා. We sell clothes අපි ඇඳුම් විකුණනවා. They sell fruits ඔවුන් පළතුරු විකුණනවා. They sell fruits ඔවුන් පළතුරු විකුණනවා. Children sell lemonade ළමයි lemonade විකුණනවා. Children sell lemonade ළමයි lemonade විකුණනවා. 33 give දෙනවා. give දෙනවා. 33 I give a gift මම තෑග්ගක් දෙනවා. I give a gift මම තෑග්ගක් දෙනවා. You give money ඔබ මුදල් දෙයි. You give money ඔබ මුදල් දෙයි. මුදල් දෙනවා කියන්නත් පුළුවන්. මුදල් දෙන්න කියන්නත් පුළුවන්. You give money ඒක පොඩි ටෝන් එකේ වෙනසක් එකතු වුණාම you give money ඔබ මුදල් දෙන්න. ඒ වගේ වෙන්නත් පුළුවන්. We give food අපි ආහාර දෙනවා. We give food අපි ආහාර දෙයි. They give books ඔවුන් පොත් දෙයි. They give books ඔවුන් පොත් දෙයි. හරිම ලේසි නේද මේ වාක්‍ය නිතර නිතර අහන්න. නිතර නිතර අහනකොට තමයි ඔයගොල්ලන්ට මේවා කනට හුරු වෙන්නේ. කනට හුරු වෙන තරමට කතා කරන්න ලේසි. අපි ග්‍රැමර් කොච්චර ඉගෙන ගත්තත් අවුරුදු 13ක් තිස්සේ බැරි වෙච්ච දේ හරි අමාරුයි දැන් මේ වයසට ගිහිල්ලා ඉගෙන ගන්න. ඉතින් මුලින් ඉඳලම අලුතෙන් ඉගෙන ගන්න පොඩි ළමයින්ට පවා මේ වාක්‍ය කනට හුරු කරගත්තොත් අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන්. අපි සරලව ගත්තොත් එහෙම දැන් අපි සිංහල කතා කරන්නේ ව්‍යාකරණ සේරම දැනගෙන නෙමෙයිනේ. අපිට ඇහෙන හින්දා. හැබැයි අපි ඉංග්‍රීසි ඇහුම්කන් දෙන්නේ නැහනේ. අපිට පුළුවන් මේ වගේ වීඩියෝස් වලට ගිහිල්ලා ඇහුම්කන් දෙන්න. එතකොට තේරුමක් එනවා. වචනෙත් මේ අපිට ඉගෙන ගන්න පුළුවන්. Children give flowers ළමයි මල් දෙයි. Children give flowers ළමයි මල් දෙයි. 34 take ගන්නවා.
34 take ගන්නවා 34 take I take a pen මම පෑනක් ගන්නවා I take a pen මම පෑනක් ගන්නවා නැත්තම් ගනී කියන්නත් පුළුවන් you take the book ඔබ පොත ගනී you take the book ඔබ පොත ගනී ඔබ පොත ගන්න ඒ විධාන ආකාරයෙන් දෙන්නත් පුළුවන් you take the book ඔබ පොත ගන්න නැත්තම් you take the book ඔබ පොත ගන්නවා we take the bus අපි බස් එක ගනී we take the bus අපි බස් එක ගනී they take a photo ඔවුන් ඡායාරූප ගනී they take a photo ඔවුන් ඡායාරූප ගනී take කියලා ඉතින් දැන් පැහැදිලි නේද ෆොටෝ ගන්නවටත් take භාවිතා කරන්න පුළුවන් children take toys ළමයි සෙල්ලම් බඩු ගනී children take toys ළමයි සෙල්ලම් බඩු ගනී 35 keep තබනවා 35 keep තබනවා I keep my bag මම මගේ බෑගය තබයි තබනවා කියන්නත් පුළුවන් I keep my bag මම මගේ බෑගය තබයි you keep the book ඔබ පොත තබයි you keep the book ඔබ පොත තබයි you keep the book ඔබ පොත තබන්න කියලා කියන්නත් පුළුවන් we keep the keys අපි අතුරු තබයි we keep the keys අපි අතුරු තබයි අපි ගාව තියෙනවා කියන අර්ථය තමයි ඕක එන්නේ keep they keep the food ඔවුන් ආහාර තබයි they keep the food ඔවුන් ආහාර තබයි ඔවුන් ගාව තිබෙනවා ඔවුන් ගාව ආහාර තිබෙනවා children keep toys ළමයි බඩු තබයි children keep toys ළමයි සෙල්ලම් බඩු තියා ගන්නවා කියන අර්ථය තමයි එන්නේ 36 fine සොයා ගන්නවා 36 fine සොයා ගන්නවා I find my pen මම මගේ පෑන හොයයි I find my pen මම මගේ පෑන හොයයි හොයනවා හොයයි you find the book ඔබ පොත හොයයි you find the book ඔබ පොත හොයයි you find the book ඔබ පොත හොයන්න you find the book ඔබ පොත හොයන්න කියලා කියන්නත් පුළුවන් we find the way අපි මාර්ගය සොයයි we find the way අපි මාර්ගය සොයයි පාරක් හොයනකොට we find the way අපි පාර හොයනවා ඒ වගේ අදහසක් තමයි මේකෙන් එන්නේ they find the answer ඔවුන් පිළිතුරු සොයයි they find the answer ඔවුන් පිළිතුරු සොයයි children find toys ළමයි සෙල්ලම් බඩු සොයයි children find toys ළමයි සෙල්ලම් බඩු සොයයි 37 lose නැති වෙනවා 37 lose නැති වෙනවා I lose my keys මගේ යතුරු නැති වෙනවා නැති වුණා ඒ වගේ කියන්න පුළුවන් I lose my keys මගේ යතුරු නැති වෙනවා නැති වුණා you lose the book ඔබ පොත නැති කරයි you lose the book ඔබ පොත නැති කරයි we lose the game ඔන්න lose කියලා තව එකක් කියනවා නැති වෙනවටයි පරදිනවටත් කියනවා lose කියලා අපි තරගය පරදිනවා නැත්නම් පෙරදුනා අපි තරගය පරදිනවා පෙරදුනා they lose time ඔවුන්ට කාලය අහිමි වේ they lose time ඔවුන්ට කාලය අහිමි වෙනවා අහිමි වේ අහිමි වෙනවා they lose time children lose toy ළමයි බඩු නැති කරයි children lose toys ළමයි සෙල්ලම් බඩු නැති කරයි ඒ සෙල්ලම් කියන වචනේ මේ ටයිප් වෙලා නැහැ ඒකේ කීප තැනකම තිබ්බා ඒක හදාගන්න සෙල්ලම් බඩු නැති කරයි 38 make නිපදවනවා 38 make නිපදවනවා I make a cake මම කේක් එකක් හදයි I make a cake මම කේක් එකක් සාදයි හදනවා මම කේක් එකක් හදනවා I make a cake you make the tea ඔබ තේ එකක් සාදයි you make the tea ඔබ තේ එකක් හදන්න කියලා කියන්නත් පුළුවන් විධානයක් විදියට we make a plan අපි සැලසුමක් සදයි we make a plan අපි සැලසුමක් සදයි they make noise ඔවුන් ශබ්දයක් සදයි ශබ්ද නගනවා they make a noise
ඔවුන් શબ્දයක් සදයි. එහෙම නැත්නම් શબ્ද නගනවා. children make fun. ඔන්න අර හදනවා කියන එකට ටිකක් වෙනස් අර්ථයකින් විහිළු කරනවා. ළමයි විහිළු කරනවා. නැත්තම් සිනා උපදවනවා. ඒ වගේ අදහසක් තමයි එන්නේ children make fun. කියන්නේ fun at you. ඔයාට විහිළු කරනවා. clean 39 clean පිරිසිදු කරයි. පිරිසිදු කරනවා. I clean my room. මම මගේ කාමරය පිරිසිදු කරයි. I clean my room. මම මගේ කාමරය පිරිසිදු කරයි. You clean the table. ඔබ මේසය පිරිසිදු කරයි. You clean the table. ඔබ මේසය පිරිසිදු කරයි. ඒ වගේම තමයි විධානයක් විදියට you clean the table. ඔබ මේසය පිරිසිදු කරන්න. You clean the table. ඔබ මේසය පිරිසිදු කරන්න කියලා කියන්නත් පුළුවන්. We clean the house. අපි නිවස පිරිසිදු කරයි. We clean the house. අපි නිවස පිරිසිදු කරයි. They clean the car. ඔවුන් මෝටර අතේ පිරිසිදු කරයි. They clean the car. ඔවුන් මෝටර අතේ පිරිසිදු කරයි. Children clean the toys. ළමයි බඩු පිරිසිදු කරයි. Children clean the toys. ළමයි බඩු පිරිසිදු කරයි. සෙල්ලම් බඩු පිරිසිදු කරයි. ඒක කීප තැනකම ඒ වැරදීම තිබ්බා. ඒක හදාගන්න සෙල්ලම් බඩු. 40 draw අඳිනවා. 40 draw අඳිනවා. I draw a picture. මම චිත්‍රයක් අඳිනවා. I draw a picture. මම චිත්‍රයක් අඳිනවා. You draw a cat. ඔබ පූසෙක් අඳිනවා. You draw a cat. ඔබ පූසෙක් අඳින්න කියලා කියන්නත් පුළුවන්. You draw a cat. ඔබ පූසෙක් අඳින්න. We draw together. අපි එකට අඳින්නෙමු. අපි එකට අඳින්නෙමු. We draw together. අපි එකට තමයි මේ චිත්‍රය අඳින්නේ. They draw fast. ඔවුන් ඉක්මනින් අඳිනවා. They draw fast. ඔවුන් ඉක්මනින් අඳිනවා. චිත්‍රයක් අඳිනවා කියලා කියන්න පුළුවන්. හරිම ලේසි නේද මේ වාක්‍ය නිතර නිතර අහන්න ඕගොල්ලොන්ට හරිම ලේසි මේ වාක්‍ය අහනකොට අපේ ප්ලේලිස්ට් එකට යන්න ප්ලේලිස්ට් එකේ තියෙනවා බලන්න subscribe කරලා අනික් අයටත් share කරන්න කමෙන්ට් එකක් දෙන්න අපිට ඒක ගොඩාක් වටිනවා අවසාන එක children draw happily ළමයි සතුටින් අඳිනවා children draw happily ළමයි සතුටින් අඳිනවා ඉතින් ගොඩාක් ස්තුතියි අපි ගිහින් එන්නම් සුබ දවසක්